අපි හදමු අද එළවලු රොටි. ඉස්සෙල්ලාම මම අල ටික තඹ ගන්න තමයි මේ හදන්නේ. ප්‍රෙෂර් කුකර් එකේ දාලා අල ටික හොඳට තඹ ගන්නවා. ඊට පස්සේ මම පිටි ටික මේ විදිහට හලා ගන්නවා. හලලා චූටි රොඩු තියෙනම් ඒ දේවල් අපි අයින් කරගන්න එපා. ඒ නිසා මම මේ වගේ පිටි ටික හලා ගන්නවා. අන්න දැන් අපේ අල ටික නම් තැඹිලා තියෙන්නේ හොඳට. ඉතින් ඊළඟට මම කරන්නේ අර හොඳට හලාගත්තු පිටි ටිකට වතුරයි ලුණුයි දාලා මික්ස් කරගන්නවා හොඳට. හරි පදමට මේකට වතුර දාලා හොඳට මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ අතේ ඇලෙන්නේ නැති විදිහට හොඳට මේක පිටි ගුලියක් වගේ හදාගන්න ඕනේ. ඔයගොල්ලෝ දැකලා ඇතිනේ එහෙම කරනවා. දන්න අය කියාගෙන යන්නකෝ. අපි මේ පිටි මෝලියට දැන් ඊළඟට කරන්නේ තෙල් දාගන්නවා. තෙල් දාගෙන මේ පිටි මෝලිය වටේ තවරගෙන ඊට පස්සේ පැය 2ක් විතර මේක වහලා තියාගන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි හුලං වදින්න නැති වෙන්න මෙන්න මේ පිටි මෝලිය වහගන්න ඕනේ. ඊට පස්සේ මම මේ තඹගත් අල ටික හොඳට චොප්ස් කරන්න. හොඳට කියන්නේ ටිකක් සාමාන්‍යයෙන් කෑලි හිටින විදිහට චොප් කරගන්න. මේ විදිහට කෑලි හිටින විදිහට තමයි මම අන්තිමට චොප් කරගත්තේ. එළවලු රොටියක් වුණාම ඉතින් කෑලි හැප්පෙන්න තියෙන්න එපා. ඒ නිසා මම මේ විදිහට චොප් කරගත්තා. ඊට පස්සේ මිරිස්, කරපිංචා, කැරට්, සුදු ලුණු, ලීක්ස් වගේ ටිකක් තමයි මම එකතු කරගත්තේ. මේ මම අර චොප් කරගත්ත අලගෙඩිය 3ක් ගත්තා හරිද? ඊට පස්සේ මම කෑලි මිරිස් කුඩු, ගම් මිරිස් කුඩු, ලුණු කුඩු, කහ කුඩු වගේ ඒව තමයි යොදාගන්න යන්නේ මේ එළවලු රොටිය මැදට දාන එක හදාගන්න. මං ඉතින් මේ පිටි මෝලිය චුට්ටක් ඇරලා බැලුවා මොකද වෙලා තියෙන්නේ කියලා. අපි මේක දැන් පැය 2ක් විතර තියාගන්න එපා. එතකන් අපි මෙන්න මේ එළවලු රොටිය මැදට දාන ටික හොඳට තෙල් දාලා බැදුමක් වගේ හදාගන්න ඕනේ. ඒ ටිකත් හදාගෙන ඉවරයි. තාම මගේ පිටි මෝලිය හැදෙන්න පැය 2ක් ගිහිල්ලා නැති නිසා මම මේ ටිකත් ඉතින් වහලා පැය 2ක් යනකම් හිටිය ටිකක් වෙලා. ඊට පස්සේ මම පැය 2ක් ගියාට පස්සේ මේක එළියට අරගෙන පුංචි තටියක වගේ එක තුනී කරලා අර අපි මැදට දාන්න හදාගත්තු ටික දාලා මෙන්න මේ විදියට කොටුවට තමයි මම එළවලු රොටි හදාගත්තේ. ඔයගලන්ට කැමති නම් ත්‍රිකෝණ විදියට හදාගන්න පුළුවන්. මම ඉතින් කොටු විදියට තමයි හදාගත්තේ. වෙනසක් නෑ රහේ කියලා. ඉතින් හරිම රහයි එළවලු රොටි ටික. ඔයගලත් මම මේ හදපු විදියට හදන්න try කරලා බලන්නකෝ ගෙදර නිකන් ඉන්න වෙලාවට. එහෙනම් ඉතින් අදට මේ වීඩියෝ එක ඉවරයි. Thank you for watching.